මම software engineer කෙනෙක්ගේ background එකකින් ආවේ අවුරුදු 5මාරක් full stack software engineer කෙනෙක්. Oracle backends එක වැඩ කරලා තියෙනවා, MySQL backends එක වැඩ කරලා තියෙනවා. ඊට අමතරව මම NoSQL databases එක MongoDB වගේ එක වැඩ කරලා තියෙනවා. එතනින් ඇවිල්ලා Java middle tiers එක මම Javaත් එක සෑහෙන්න ඔට්ටු වෙච්ච කෙනෙක් අවුරුදු ගාණක් ඒක ඉඳලා තියෙනවා. ඊට පස්සේ React front end එක වැඩ කරපු කෙනෙක්. ඉතින් ඒ වගේ පැත්තකින් එද්දි අනිවාර්යයෙන්ම එයාලා මගේ DevOps and cloud පැත්ත skills test කරන්න කලින් ඇත්තටම test කරා සෑහෙන්න data structures and algorithms එක බැලුවා. stacks queues එක hash maps ඒ කියන්නේ sorting algorithms වල කතන්දර conceptual level ඒ අවබෝධය තියෙනවාද කියලා බැලුවා. සහ මට white board එක share කරලා ඒකේ ඇඳලා පෙන්නන්න කියපු දේවල් තියෙනවා. sorting algorithms වල වෙන ඒවා. ඒ වගේ ඒ පැත්ත ටෙස්ට් කරනවා. මම 6 වෙන්නේ එක පැත්තකට නමුත් එයාලා overall programming and ඒ පැත්තේ තියෙන fundamentals ටික තිබ්බද කියන එක නිකම්ම check කරලා බලලා හේතු එයාලට ටෙස්ට් කරගන්න ඕන වුණා. මම ඇත්තටම ඇත්තද කියන්නේ අවුරුදු 5මාරක් ඇත්තටම software engineer කෙනෙක් විදිහට හරි වැඩක් කරලා තියෙනවා කියන එක ඒගොල්ලෝ ටෙස්ට් කරනවා. හරි වැදගත්. ලංකාවේ උනේ නැතත් ඒක එහෙම බලනවා. මොකද එයාලා බලන්නේ අරකට නෙමෙයි ස්කිල්ස් ඔයා අවුරුදු 6ක experience තිබ්බේ අර පැත්තේ. එහෙනම් මූ ඒ වැඩේ හරියට කරපු නියද කියලා මුලින් ටෙස්ට් කරනවා. ඒක මගේ හොඳටම ටෙස්ට් කරා. double OP concepts වලින් පටන් අරගෙන ඒ කතන්දර ටිකක් ඇහුවා හේතුවම Javaත් එක්ක මම කියපු කතන්දරත් එක්ක ඉම්ප්ලිමන්ට් කරලා තියෙන දේවල්. ඊට පස්සේ මගෙත් එක්ක Camunda වගේ දේවල් එක්ක මම වැඩ කරලා තියෙනවා workflow automations වල. ඉතින් Camunda ගැනත් අහන්න පටන් ගත්තා. හරි ඒ Camunda API එක ගැනත් අහන්න පටන් ගත්තා. ඒ කතන්දර අහලා තමයි පටන් ගත්තේ. එතකොට පේනවාද මම ආපු background එකේ ඒගොල්ලෝ දන්නවා අවුරුදු 5ක් විතර full stack කෙනෙක්. එහෙනම් මූ ඒ ටික හරියට කරලා තියෙනවා. JavaScript වල async පැත්තේ ඉඳලා සියලු කතන්දර ටික ඇහුවා. ඒවට එක්ස්පර්ට්ලා ඉන්නවා ඇතුලේ. ඊට පස්සේ තමයි DevOps Cloud ඇත්තටම ફોකස් කරේ. ඒකෙන් ලොකුවට අහන්න ගියෙත් නැහැ. හේතුව මම Kubernetes වල ලැබ් එකක් කරලා උන් ඒ පැලෙන් මම පාස් නිසා ඒකම දන්නවා සහ මම ඒගොල්ලෝ එක වැඩ කරලා තියෙනවා part time. ඔයාලට මෙතනින් ගන්න දෙන ඇඩ්වයිස් එක තමයි පුතා ඔයාලා අවුරුදු 5ක් 6ක් හරි අවුරුදු 2ක් 3ක් හරි යම් කිසි ස්ටැක් එකක වැඩ කරා නම් පුතා ඒකේ එක්ස්පර්ට් වෙන්න.